එකම කෙල්ල. ඒක ලේසි නෑ මොකද අපි කවුරුත් අනුදි ඔතනට යනකම් දැනගෙන හිටියේ නෑ මෙහෙම කෙනෙක් ලංකාවෙන් ගියාද කියලාවත්. හැබැයි අනුදිට එහෙම රටත් එක්ක තරහක් තිබ්බේ නෑ. අනුදි වෙනම ප්‍රොජෙක්ට් එකක් කරන් යනවා සහේලි කියලා. එතකොට අපි දන්නේ නැතුණාට පුදුමාකාර විදියට මේ රටටත් වැඩක් කරන නිශ්ශබ්ද විඳපු චරිතයක් අද ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මේ රටේ නම තව ටිකක් ඉස්සරහට ගෙනියන්න. එහෙනම් අපි දැන් කරන්න ඕනේ අනුදි කිව්වා වගේම එයාගේ මිස් වර්ල්ඩ් ඇප් එකේ තියෙන එයාගේ පේජ් එක එහෙම නැත්නම් ඒ ගිණුම ෆලෝ කරන්න බෑ අරක බෑ මේක බෑ කියලා ස්ට්‍රෙස් වෙන එක නෙමෙයි. කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, දාලා තියෙන කමෙන්ට් එකකට හරි ලයික් එකක් දාන්න. පුළුවන් තරම් ඉන්දියා, තෙලංගනා, අනුදි, මිස් වර්ල්ඩ්, ශ්‍රී ලංකා ඔන්න ඔය ටික ඔයාලා එකතු වෙලා ෂෙයා කරන්න. එහෙම නැත්නම් මේ සෝෂල් මීඩියා හරහා පුළුවන් තරම් ෂෙයා කරන්න. මොකද මේ වීඩියෝ එකට පවා අපි අනුදි ගුණසේකරව ටැග් කරනවා. එතකොට මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා අපි ටැග් කරනවා. පුළුවන් තරම් අපි යට උදව් කරනවා. හැෂ්ටැග් එකකින් හරි යට උදව් කරනවා. මීට කලින් මේ මම මෙතනදී ලොකුවට කතා නොකරත් අපේ අනිත් පේජස් වල තියෙන වීඩියෝස් හරහා වගේම මේ පේජ් එකේ දාලා තියෙන වෙනත් වීඩියෝස් හරහා අපි පුළුවන් තරම් අනුදිව ප්‍රොමෝට් කරා. ඒ කියන්නේ මාර ගැම්මක් මාර හැඟීමක් කෙනෙක් තේරෙන්නේ නැහැ. මාරම ලස්සනක් නේ තියෙන්නේ. ඒ ලස්සන පවා පරිස්සම් කරගන්න යා පුදුම විදියට කැපකිරීම කරලා තියෙනවා. එතකොට ඒක අගයන්න අපි අපේ පේජ් වලින් පවා කතා කරලා තියෙනවා. අපේ මේ පේජ් එකේ තියෙන වෙනත් පේජ් වල තියෙන මම කලින් කිව්වා වගේ සියලුම YouTube වීඩියෝස් හරහා වගේ අපි